ඔබ දැනටමත් සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක් නම් මේ හදකම්පා වෙන පුවත ඔබ දැනටමත් දකින්න ඇති. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අයියාගේ මල්ලිගේ සටන මැද්දට මේ මල්ලිව දාගෙන මේ ටවුන් එක මැද්දේ මහා පාරේ අමුමේ කොටනවා. ඉතින් මෙච්චර මිනිස්සු ඉඳලත් කවුරුත්ම කිට්ටු වෙන්නේ නැහැ එතෙන්ට. හැමෝම වීඩියෝ කරනවා. ඉතින් බදුල්ල ටවුන් එකේ ආවට විශාල පිරිසක් ඉන්නකොට අයියා මල්ලිට අමානුෂික ලෙස තුවාල කරමින් සිටියේදී ඒ නතර කිරීමට වෙහෙසුණු රියදුරු මහතෙකු යයි සිතන තරුණයා සහ බදුල්ල පොලිසියේ සැරේ නිලධාරී මහත්තයාගේ ක්‍රියාව අනිවාර්යයෙන්ම අපි අගය කරන්න ඕනේ. ඉතින් බදුල්ල පොලිසියේ ඉන්න මේ සැරයන් මහත්තයයි මේ නිල් පාට ෂර්ට් එකක් අඳන් ඉන්න මහත්තයයි. ඉතින් මට මේ නිල් පාට ෂර්ට් එකක් අඳන් ඉන්න මහත්මයා ගැන නම් වැඩි විස්තරයක් හොයාගන්න බැරි වුණා. ඉතින් කොහොම වුණත් මෙයා තමයි මෙයාගේ අතේ තියෙන මේ කඩුව අයින් කරන්නේ. ඕගොල්ලෝ හොඳට බලන්න මෙච්චර මිනිස්සු ගොඩක් ඉන්නකොට කවුරුත් මේ පොලිසියේ ඉන්න මේ සැරයන් මහත්තයයි මේ තරුණයයි තමයි මෙයාව මෙල්ල කරගන්න පෙළඹෙන්නේ. ඉතින් මේ වගේ සමාජයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයත් මේ වගේ සමාජයක ජීවත් වෙනකොට මේ වගේ දෙයක් දැක්කොත් එහෙම කවුරු හරි වෙන කෙනෙක්ට පහර දෙන්න දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම වීඩියෝ කරන්න එපා. වීඩියෝ කරලා තේරුමක් නැහැ. ඉතින් ඒ මිනිස්යාගේ ජීවිතේ බේරගන්න ඔයාට පුළුවන් දෙයක් කරන්න. ඒ වෙලට වීඩියෝ කරන එක නෙමෙයි වීරකම. වීඩියෝ කරලා දැන් වලට දාලා ෂෙයා කරන එක නෙමෙයි වීරකම. ඉතින් මේ වගේ දෙයක් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබ පිරිමියෙක් විදියට ඔබ ලාංකිකයෙක් විදියට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න. පිරිමි වේවා ගැහැණු වේවා කවුරුණත් කමන්නේ කාගුණත් ජීවිතයක් බේරගන්න පුළුවන් නම් ඒක තමයි අපට කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් අපි අගය කරන්න ඕනේ මේ පොලිස් සැරේ නිලධාරීවරයා සහ මේ නිල් පාට ෂර්ට් එක අඳන් ඉන්න මේ රියදුරු මහත්මයෙක් කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් මේ දෙන්නට හැමෝම මේ දෙන්න ගැන විස්තරයක් දන්නවනම් අනිවාර්යෙන් කවුරුහරි පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ දෙන්න මේ කරපු ක්‍රියාව අනිවාර්යෙන්ම අපි අගය කරන්න ඕන ක්‍රියාවක්. මොකද මේ වගේ මිනිස්සු හරිම දුර්ලභයි. මේ වගේ දුර්ලභ මිනිස්සු අපි අනිවාර්යෙන් අගය කළ යුතුමයි.